අපි අද කතා කරන්න යන්නේ මේ දවස්වල හැමෝම කතා කරන මාතෘකාවක් ගැන. ඒ තමයි රත්තරන් මිල. ඔබ දැකලා ඇති මේ දවස්වල රත්තරන් මිල දිනෙන් දින ඉහළ යනවා. ඇයි මේ රත්තරන් වලට මෙච්චර ඉල්ලුම වැඩි වෙලා තියෙන්නේ? මේ පිටිපස්ස තියෙන හේතු මොනවද? ඉතින් ඒක ගැනයි අපි අද මේ වටිනා වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසාන තප්පරය තෙක් රැඳලා ඉන්න කියලා. ඔබ රත්තරන් වලට ආයෝජනය කරන්න හිතාගෙන ඉන්නවා නම් නැත්නම් ඔබ සතුව රත්තරන් තියෙනවා නම් මේ වීඩියෝව ඔබට ගොඩක් වැදගත් වෙයි. අපි බලමු රත්තරන් මිල ඉහළ යන්න බලපාන ප්‍රධාන සාධක මොනවද කියලා. ගෝලීය ආර්ථික අස්ථාවරත්වය. රත්තරන් මිල ඉහළ යන්න බලපාන ප්‍රධානතම හේතුවක් තමයි ගෝලීයව ඇතිවන මේ ආර්ථික අස්ථාවරත්වය. ලෝකයේ ආර්ථිකය අර්බුදයකට මුහුණ දෙන බොහෝ අවස්ථාවන් වලදී ආයෝජකයෝ ආරක්ෂිත ආයෝජන මාර්ග සොයා යනවා. රත්තරන් කියන්නේ එවැනි ආරක්ෂිත ආයෝජනයක්. උදාහරණ විදිහට COVID-19 වසංගතය, යුක්‍රේන රුසියානු යුද්ධය වැනි තත්ත්වයන් නිසා ගෝලීය ආර්ථිකය දැඩි අවිනිශ්චිතතාවයකට පත් වුණා. කොටස් පෙළදපොළවල් කඩා වැටෙන විට, මුදල් වල වටිනාකම අඩු වන විට මිනිස්සු රත්තරන් මිලදී ගන්න පෙළවෙනවා. මොකද රත්තරන් කියන්නේ අර්බුද කාලවලදී වටිනාකම ස්ථාවරව තියාගන්න පුළුවන් වත්කමක්. 2. උද්ධමනය හා මුදල් අවප්‍රමාණය වීම. උද්ධමනය කියන්නේ රන් මිල ඉහළ යාමට බලපාන තවත් ප්‍රබල හේතුවක්. උද්ධමනය වැඩි වෙනකොට මුදල් වල වටිනාකම අඩු වෙනවා. එතකොට මිනිස්සු Tamanගේ මුදල් වල වටිනාකම ආරක්ෂා කරගන්න රත්තරන් වලට යොමු වෙනවා. උදාහරණ විදියට ඇමරිකානු ඩොලරයේ අගය පහළ යන විට හෝ අනෙකුත් ප්‍රධාන ඒකක දුර්වල වන විට රත්තරන් සඳහා ඉල්ලුම වැඩි වෙනවා. රත්තරන් කියන්නේ උද්ධමනයට එරෙහිව හොඳ වැටක්. නැත්නම් අපි කියනවා හෙජ් එකක් කියලා. හෙජ් එකක් විදියට ක්‍රියා කරන වත්කම. 3. පොලි අනුපාත හා මහ බැංකු ප්‍රතිපත්ති. පොලි අනුපාත රන් මිලට ඍජුවම බලපානවා. පොලි අනුපාත ඉහළ යන විට බැංකුවල මුදල් තැන්පත් කිරීමෙන් හෝ බැඳුම් කරවල ආයෝජනය කිරීමෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. එවිට රත්තරන් සඳහා ඇති ආයෝජන උනන්දුව ටිකක් අඩු වෙන්න පුළුවන්. නමුත් දැන් තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස්. ගෝලීය වශයෙන් බොහෝ රටවල මහ බැංකු පොලි අනුපාත අඩු කිරීමේ හෝ ස්ථාවරව තබා ගැනීමේ ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා. ඒ වගේම සමහර මහ බැංකු තමන්ගේ සංචිත සඳහා රත්තරන් මිලදී ගැනීමත් රන් මිල ඉහළ යාමට තවත් හේතුවක්. ලෝකයේ ප්‍රධාන මහ බැංකු විශාල වශයෙන් රත්තරන් මිලදී ගැනීමත් රන් මිල මිලස ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වෙනවා. අංක 4. භූදේශපාලනික ආතතීන් සහ සැපයුම් දාම සප්ලයි චේන්ස් වල තියෙන ගැටලු. ලෝකයේ විවිධ රටවල ඇතිවන භූදේශපාලනික ආතතීන්, යුද්ධ, වෙළඳ යුද්ධ වැනි දේවල් නිසා ආයෝජකයෝ තව තවත් ආරක්ෂිත ආයෝජන සොයාගෙන යනවා. මේ සඳහා රත්තරන් කියන්නේ ගොඩක් හොඳ වටිනාකමක් තියෙන ආම්පන්නයක්. ඒ වගේම රත්තරන් කැණීම, පිරිපහද කිරීම සහ ප්‍රවාහනය වැනි සප්ලයි චේන් එකේ ඇතිවන බාධාත් රන් මිලට ඍජුවම බලපානවා. සැපයීම අඩු වීමෙන් රන් මිල ඉහළ යාමට හේතුකුයි වෙන්නේ. ඉතින් අපි සාරාංශයක් විදිහට මේ දිනවල රන් මිල ඉහළ යාමට ගෝලීය ආර්ථික අස්ථාවරත්වය, උද්ධමනය, පොලි අනුපාත, මහ බැංකු ප්‍රතිපත්ති හා භූදේශපාලනික ආතතීන් වැනි ප්‍රධාන හේතු ගණනාවක් බලපානවා. රත්තරන් කියන්නේ හොඳ ආයෝජනයක් වුණත් ඕනෑම ආයෝජනයක අවදානමක් තියෙනවා කියන එක මතක තියාගන්න ඕන. ඔබ ආයෝජනයක් කරන්න කලින් හොඳින් සොයා බලා ඒ පිළිබඳ විශේෂන්ද උපදෙස් ලබා ගන්න ඒ ආයෝජන සඳහා යොමු වීම ඉතාමත් වැදගත්. ඉතින් මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා හිතනවා නම් සහ රන් මිල ගැන තවත් ඕනෑම දෙයක් ඔබට දැනගැනීමට තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකකින් ඔබට ඒක අසා දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නැවත මෙවැනි වටිනා වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තුෙන් අපි මේ වීඩියෝ එකකින් ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.